ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ අවසාන තරඟය පළවෙනි වටේ පැවැත්වුණේ එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම අතර. ඉතින් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම තමයි මේ තරඟාවලියේ කිසිදු තරඟයක් ජයග්‍රහණය වාර්තා නොකරපු කණ්ඩායම බවට පත් වුණේ. 4න් 4ම පරාජයට පත් වෙලා ඉන්නේ. තව එක තරඟයක් වුණට තියෙනවා. ඒක තීරණාත්මකයි. මොකද එංගලන්තය ඕස්ට්‍රේලියාව තමයි ඒක ක්‍රීඩා කරන්නේ. කොදෙව් සහ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරනවා එක තරඟයක්. ඒතකොට කොදෙව් කණ්ඩායමටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් අවසන් පූර්ව තරඟ යෑමේ වැඩි හැකියාවක් තියෙනවා. දකුණු අප්‍රිකාවට අඩු හැකියාවක් තියෙන්නේ ලකුණු වේගය අනුව. නමුත් කියන්න බෑ. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් වැඩි වාසි තියෙන්නේ කොදෙව් සහ ඕස්ට්‍රේලියාවට කියන එක කියන්නට ඕනේ. එතකොට තරඟය දිහාට බැලුවොත් එහෙම කුමාර සංගක්කාරගේ ඉනිම තමයි ලෝකේම කතා වෙන ඉනිම බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් රාජස්ථාන් රොයල්ස් සමාජ මාධ්‍ය පවා ඔවුන්ගේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ඉතින් ඔවුන් පවා ඇත්තටම ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තා මේ ඉනිමෙන් පස්සේ. ඒක ඇත්තටම කිව්වොත් එහෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් විසින් අවසාන දශකය තුල ක්‍රීඩා කරපු අතිදැවැන්ත මතක හිටින අමතක නොවන ඉනිමක් කියන එක කියන්නට ඕනේ. අනිත් කාරණය තමයි 2020 ක්‍රිකට් ක්‍රීඩාව කියලා කිව්වහම 6 පහරවල්ම විතරක් නෙමෙයි කියන එකත් මෙතන සංගක්කාරගෙන් අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඉතින් සංගක්කාර 6 පහරවල් ලබා ගන්නට උත්සාහ කරන්නට ඇති. නමුත් ඒවා 4 වගේ වෙන්න පුළුවන්. නමුත් 6ව නැතුව අවසාන 6 පමණයි ඔහු ගැහුවේ. 4 පහරවල් 19ක් ගහලා වේගය 225කින් ගහනවා කියන්නේ ඇත්තටම 2020 ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ඒ කාලේ පිතිකරුවන්ගේ තිබ්බ ක්‍රමයක් තමයි ස්ථානගත කිරීම. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ ස්ථානගත කරන පිතිකරුවන් සෑහෙන්න හිටියා ඒ කාලේ. හරිම තාක්ෂණයට ක්‍රීඩා කරපු. ඉතින් ඔහේ ඇඟේ හයියට ගහපු ක්‍රීඩකයෝ නෙමෙයි ලංකාවේ හිටියේ. එතකොට ඒ ස්ථානගත කිරීම මත තමයි සැරෙන් ගහන පහරවල් හිස්තැන් වලට ගහන එක තමයි දක්ෂතාවයේ බවට පත්වන්නේ. ඉතින් සංගක්කාරය ඒක නැවතත් පෙන්නවා. වර්තමාන ජාත්‍යන්තර කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වෙලා තියෙන පහරවල් සැරෙන් ගැහුවට ක්‍රීඩකයෝගේ අතට නැත්නම් ඒ ගැප් හොයා ගන්න බැරුව තමයි ගහලා ඉවරලා හිර වෙලා ලකුණු එන්නේ නැති වුනහම වැරදි පහරවල් ගහලා දැවිලා යන්නේ. ඒකෙන් පොලිමට දැවි යනවා විතරක් නෙමෙයි තරඟ පරදින්නත් හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මේ සුපිරි ක්‍රීඩකයන්ගේ ඉගෙන ගන්නට තියෙන මේ ඉනිමේ ඉගෙන ගන්නට තියෙන අපිට පෙනෙන එකම කාරණය තමයි කොච්චර සැරට ගැහුවත් හිමිට ගැහුවත් වැඩක් නැහැ. හිස් තැනට නැත්නම් ગેප් එකට හරියට ගහ ගන්න බැරි නම් ස්ථානගත කර ගන්න බැරි නම්. ඉතින් ඒක තමයි කුමාර සංගක්කාර කැපී පෙනෙන විදිහට මෙතන ඉගැන්නුවේ. ඉතින් පහරක් දෙකක් එහෙ මෙහෙ වැදිලා ගියා නැතුව නෙමෙයි. නමුත් බහුතරයක් 80%ක්ම සියලුම පහරවල් පාලනකින් යුතුව එල්ල කරලා ලබා ගත්ත ලකුණු. ඉතින් පන්දු 47කදී 106ක් ඔහු ගහන්නේ 6 පහරයි 4 19 225ක වේගයකින්. අසේල අවසන් කරන්නට උදව් කරා 12කට 22ක් ගහලා. නමුත් කතා කරන්නට තියෙන එකම ඉනිම තමයි කුමාර සංගක්කාරගේ ඉනිම. ඉතින් එංගලන්ත කණ්ඩායම ලබාගත් 146 කඩලු 5 ඒදී පන්දු යෑමේදී නැවත සුරු උදාන හොඳ පන්දු යෑමක් පන්දුවර 4ට ලකුණු 21ක කඩලුයි 5 ගානේ දීලා තියෙන්නේ. ලක්මාල් පන්දුවර 3යි ලකුණු 20යි 6 ගානේ වගේ දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ 6 7 තමයි හැමෝම දීලා තියෙන්නේ. පන්දු යෑමේ තාමත් හොඳ මට්ටමක තිබ්බ. ලකුණු 50ක් මාස්ටර්ඩ් ගැහුවා. එංගලන්තයෙන් ඒ හැරෙන්න වෙන කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් ඊටම මන්දගාමී විදිහට තමයි මේ තරඟය ඔවුන්ගේ ඉනිම අවසන් කරේ. හැබැයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාවය ගැන එතෙන්දී අපි කතා කරන්නට ඕනේ. ඉතින් ඊට පස්සේ ඉලක්කයක් ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවර 15කින් විතර මේ ලකුණු 150 ලබා ගත්තොත් එහෙම ටේබල් එකේ අංක 1ට එන්නට පුළුවන් කියන. ඒක තමයි ඉලක්කය. එතකොට කුමාර සංගක්කාර ආරම්භයේ ඉඳලා ඒ ඉලක්කය ගත්තා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඕනවටත් වඩා කලින් අවසන් කරා තරඟය පන්දුවර 15ක් ගියේ නෑ. 12යි පන්දු 5යි ගියේ සම්පූර්ණයෙන්ම 150ක් ගාලා. එංගලන්තේ විතරක් නෙමෙයි ඉන්දියාවත් පරාජයට පත් කරමින් අංක 1 බවට පත් වුණා. ඉතින් ශ්‍රී ලංකාව තරඟ 5යි තරඟ 4ක් ජයග්‍රහණය කරලා ඉන්දියාවට විතරයි පරාජයට පත් වුණේ. ප්‍රසාද ලකුණු 8යි ධන 1.4 ගානේ උඩට ආවා. ඉන්දියාව බහිනවා. ඔවුනුත් ඒ ප්‍රසාද ලකුණුම තමයි ධන 1.36 දක්වා ඔවුන් පහතට බැස්සා. එතකොට ඊළඟ කණ්ඩායම් දෙක මොකක්ද කියලා හොයාගන්න එක තමයි තියෙන්නේ. ඕස්ට්‍රේලියාවයි එංගලන්තයයි ගහන එකෙන් අපි දන්නවා වැඩි වාසි තියෙන්නේ ඕස්ට්‍රේලියාවට. ඔවුන්ගේ ධන 2.6 ගානක් ලකුණු වේගය. කොදෙව් දකුණු අප්‍රිකාව තරඟය පොඩ්ඩක් බලන්නට වෙනවා. බලලා තමයි අපිට හිතා ගන්නට පුළුවන් කාටද අවස්ථාව ලැබෙන්නේ කියලා. මොකද මේ දෙගොල්ලෝගෙම ලකුණු වේගය ඍණ. එතකොට කොදෙව් ප්‍රසාද ලකුණු 4ක් වුණාට දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරොත් ටිකක් පරතරයකින් බොහෝ දුරට ඔවුන්ට උඩට එන්නත් පුළුවන්. එතන යම් කිසි තරඟයක් තියෙනවා කියලා පේන්න තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. තව තරඟ දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. පළවෙනි වටේ 11 12 ඒ තරඟ දෙක පැවැත්වලා 14 වෙනිදා ශ්‍රී ලංකාව සමග තව කණ්ඩායමක්
සෙමි ෆයිනල් ක්‍රීඩා කරයි කියලා තමයි කාලසටහන අනුව අපිට පේන්න තියෙන්නේ. මොකද පළවෙනි සෙමි ෆයිනල් එක ඉන්දියාව ක්‍රීඩා කරනවා කියලා දැනටත් වෙන් කරලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.